2, 3. All right. Arin understand? Arin. Oh my god. Me mamada? Oh, I My lasanai. Totally different. Red color එකෙන් ඒක තමයි කියන්නේ. ඒකනේ. මාරම ලස්සනයි. මහගෙනි එකක් තිබ්බේ. කලර් කරෙක්ෂන් ගොඩක් තිබ්බා. රෑත් උනා. ඔයාට මොන අවුට්පුට් එක ආවද? Oh yeah. So excited. I like it. කොහොමද බ්ලෙන්ඩ් ඇත්තටම මම මාරම අනිත් එක අපි ආසයි. තව දෙයක් කියන්න ඕනේ නේද? අපි දෙන්නම කතා කරා. ඔයාටත් hair dressing industry එකේ හොඳ knowledge එකක් තියෙන කෙනෙක් විදියට ඔයත් ඒක follow up කරලා තියෙනවද නේද? Yeah. පොඩි touch එකක් තියෙන හින්දා අපි කතා වුණා අපි consultation එකේ කතා වුණාට අර ඔයාගේ තියෙන X color එකත් එක්ක blend කරනවා කියලා ඔයා ඒ brassiness එකට කැමති වුණේ නැහැ. Yeah. දැන් අපි full ඒ brassiness එක අයින් කරා. අයින් කළා totally ඒක strip off කළා මේ color එක create කරේ. දැන් ඔයාලට තේරෙනවා කොහොමද මේ brassiness එක කොහොමද අපි හරි ගියේ නැහැ. Yeah. ඔයාගේ skin tone එකට. දැන් මාරම කොහොමද? ලස්සනයි යා. මොනේ ගොඩක් thank you. මාරම ලස්සනයි. මං හිතුවේ නෑ මෙච්චර ලස්සන වෙයි කියලා. ඒක තමයි මොකද color correction ගොඩක් තිබ්බා. Yeah. අනිත් එක අපි Oh sorry. අනේ මාරම ලස්සනයි. අනිත් එක ඔයාලට ෆ්‍රෙන්ච් එක උනත් ඕන පැත්තකට ඒක shift කරන්න පුළුවන් කිසිම issue එකක් නැහැ. ඔයාලට ඕන පැත්තකට ඒක දාලා. Yeah. I හරි. like that. හරි? ඕන පැත්තකට ගන්නවා. ඇත්තටම මාරම ලස්සනයි. අර අපිටම අමාරු වෙච්ච දේ තමයි මේ බ්ලෙන්ඩින් එක හදාගන්න. ඒ කියන්නේ ඔයා දැක්ක ස්ලෝ ප්‍රොසෙස් එකේ ගොඩක් දේවල් කරා අපි. ඉතින් ඒකේ අන්තිමේදී අපි අචීව් කරපු දේ තමයි මේක. නෙමෙයි කෙනෙකුට දකින්න පුළුවන් ඒ කියන්නේ මේක අර රෙඩ් ටෝන් එකකින් නිකන් මේක just නෑ. ඒක ලේසි වුණ නෑ color correction ගොඩක් තිබ්බා different area වල different color tones තිබ්බේ. ඉතින් ඒ ඔක්කොමත් එක්ක අනිත් ඒ color processing එකේ අද්දි මම ඔයාලට advice කරා මේක take care කරන්න ඕන විදිය කොහොමද in detail product range එක මොනිටර් repair කරන විදිය හැමදේම මම ඔයාලට advice කරලා තියෙන්නේ. අනිත් එක හැමෝටම හැම product එකක්ම හරියන්නේ නැහැ. ඔයාගේ hair එකේ texture එකට, ඔයාගේ hair එකේ density එකට ඒ හැමදේම බලලා even ඔයාගේ pigment එකේ ඉඳන් even ඔයා ගෙදර අර පාවිච්චි කරන oil එකේ ඉඳන් ඒ හැමදේම මම ඔයාලට කියලා දුන්නා. මොකද hair growth එක මොකද එකම දේ මම ඔයාලට කියේ මට medical advice කරන්න බෑ. ඔයාගේ hair growth serum ගැන ඒක විතරක් doctor කෙනෙක් අඬ යන්න ඕන. මොකද ඒ තරම් අපි qualified නෑ. ඒ ගැන advice කරන්න. so ඒක තමයි මම ඔයාලට කියන්න දෙන්නේ. හරි මම කියලා දීපු විදිහට take care කරන්න home care range එකේ. hair cut එක කරන විදිහට. No beautiful. මම මේ වගේ hair cut එකක් කළා නෑ. කළා නෑ. නෑ මම long hair නේ තිබ්බේ. තිබ්බේ. අන්තිම length එක තියෙනවා. මෙයා setting එකේ හින්දා මේක up වෙලා තියෙන්නේ length එක තියෙනවා තාම. මාරම ලස්සනයි. Thank you ආද. ආගේ ස්කින් කලර් එක ඩල් වෙන්නේ නැහැ හැමදේම ඒ විදිහටම බලාගෙන අපි කරා. නේද? අබ් බලමු හස්බන්ඩ්ගේ කමෙන්ට් එක කොයි වගේද කියලා. ෆ්‍රේම් එකට ගියොත්. මොකද හිතන්නේ? ඔයාමද? පාවෙන කෙනෙක් මැරි කළා වගේද? new wife. විතර. ලස්සනයිනේ. ගොඩක් ලස්සනයිනේ. වෙනසක්. ලස්සනයිනේ. තුනුම් ගොඩක් thank you. හිතුවේ නෑ මෙච්චර ලොකු වෙනසක් වෙයි ඒ කියලා. කියලා නේ. මානම සතුටුයි. ඇත්තටම ඒක නව වහගෙන ආවේ. thank you මාව trust කරාට මට ඒ process එක කරගෙන යන්න ඉවසීමෙන් හිටියා. ඔව්. ඒ support එකට ඔයාලට thank you. Thank you for you. Okay. It's nice. Nada. Blending එක. Yeah. Even color එකක් ඇවිත්. තිබ්බට වඩා. තිබ්බට. දැන් ආයෙ try out කරන්න යන්නත් එපා. It's nice. හෙට කොහොමත් ෆන්ක්ෂන් එකේ බ්ලාස්ට් එකක් වෙනවා. Alright. Okay. මම කියපු විදිහටම ටේක් කෙයා කරන්න. ආයෙ හම්බ වෙමු. අමතක කරන්න එපා ඔස්ට්‍රේලියන් මෝට් එකට කාලය ඉක්මනට ස්ට්‍රිප් ඔෆ් වෙනවා. on time tone එක දාගන්න. numbers හැමදේම මම ඔයාලට දෙනවා. කිසිම දෙයක් හංගල කරෙත් නැහැ. කරන්නෙත් නැහැ.
ඔයාගේ ලිපිට කර බලමු කොහොමද වෙන්නේ කියලා. Okay. ඔයාට ඒක කළා ඊළඟ පාරත් මේ විදිහටම හම්බ වෙනවා. Okay. alright see you again. See you. Thank you. Bye. Bye.